ශ්‍රී ලංකා ජයග්‍රාහී පතාද දවසේ තමයි ඔබ මේ විදිහට ඉන්නේ. දැන් උදැසනින්ම අපි නැගිට ගමම අපි ගොඩක් වෙලාවට කරන්නේ තේ කරනවානේ. තේ කෝප්පයක රස අපේ මුවගට දැනුණාම තමයි අපේ දවස ප්‍රබෝධමත් වෙන්නේ. ඉතින් තේ එක කියන්නේ මම හිතන්නේ අපිට බොහොම සමීප දෙයක්. අපි ඕනම වෙලාවක තේ එකක් බීලා තමයි ඕනම දෙයක් කරන්නේ. පොඩක් නිස්කලංක වෙන්නකොට තේ කෝප්පයක් පානය කරනවා කියන්නේ ඉතින් ඊට වඩා දෙයක් නෑ. ඉතින් ඔබත් මමත් අපි හැමෝම මේ විදිහට තමයි තේ එකක රස බලන්නේ. හැබැයි එහි තියෙන කතාව ඒ තරම් රසවත් නෑ කියන එක ඔබ දන්නවා. මේ සූදානම අද ජාත්‍යන්තර තේ දිනය. ඉතින් මැයි මාසේ 21 වෙනිදා ජාත්‍යන්තර තේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ වගේම තමයි ඔබ මේ වෙනටත් දන්නවා දල්ලකින් වෙනසක් වැඩසටහන පිළිබඳව. මේ සූදානම් වෙන්නේ ඔබව ඒ පිළිබඳව දැනුවත් කරන්නට. මාත් එක්ක මැදිරියේ ඉන්නවා මේ වෙලාවේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට. ආයුබෝවන් සුබ උදෑසනක්. ඒ වගේම CIC කෘෂි ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක වරුණ මදවනාරච්චි මහත්මයාත් ඉන්නවා අපිත් එක්ක. ආයුබෝවන් ඔබතුමන්ට සුබ උදෑසනක්. ඒ වගේම කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් රත්නායක මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන් ඔබතුමන්ට සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක්. මගේ ළඟින් ඉන්නවා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය. ඉතින් ඔබතුමිය තරංගනී වික්‍රමසිංහ මහත්මිය. ඇත්තටම කිව්වොත් දැන් දල්ලකින් වෙනසක් ගැන මම හිතන්නේ මාස 4ක් පුරාවටම අපි කතා බහ කරා මේ විදිහට. දැන් ඔබතුමිය මම හිතන්නේ අපේ රටේ තේ ගැන තීන්දුව తీරන ගන්න නිලධාරිනියන් අතර මම හිතන්නේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන්නේ ඔබතුමිය. දැන් රාජ්‍ය මහජන සහ මම හිතන්නේ CIC මේ සුසංයෝගය මේ ව්‍යාපෘතිය පිළිබඳව ඇත්තටම රටක් විදියට බලද්දී මම හිතන්නේ සාර්ථකද කියන කාරණය මට මුලින්ම ඔබතුමියගෙන් අහන්න ඕනේ. කොහොමද මේ කාර්යභාරය ගැන ඔබතුමියට දැනෙන්නේ? මම මුලින්ම කතා කරන්නම් අද ජාත්‍යන්තර තේ දිනය. මේවර ජාත්‍යන්තර තේ දිනේ තේමාව වෙන්නේ the role of women in production and distribution, recognizing their efforts in industry, particularly in developing countries කියන එක. එතකොට මේ අපි තේ ගැන කතා කළොත් අද ජාත්‍යන්තර තේ දිනය. ජාත්‍යන්තර තේ දිනේ දවසේ ඇත්තටම මේ කුඩා තේවතු හිමියන් ගැන කතා කරන්න ලැබීමත් ඇත්තටම සතුටක්. ඒත් එක්කම අපි අමාත්‍යාංශය හැටියට ගත්තොත් මේ වැඩසටහන ගැන කතා කළොත් අපි වැවිලි ප්‍රතිපත්තියක් හදලා තියෙනවා ජාතික වැවිලි ප්‍රතිපත්තිය. වැවිලි ප්‍රතිපත්තිය අපි තේමාවන් 3ක් යටතේ තේමාවන් 8ක් යටතේ අපි වැවිලි ප්‍රතිපත්තිය සකස් කරලා තියෙනවා. ඒයින් තේමාවන් 3ක් යටතේ අපි රාජ්‍ය පෞද්ගලික මහජන හවුල්කාරීත්ව වැඩසටහන් හඳුනාගෙන තියෙනවා. එවැනි එක වැඩසටහනක් තමයි මේ අපි CIC ආයතනයේ සමග ආරම්භ කළේ මීට වසර එකහමාරකට පමණ පෙර. ඒ වැඩසටහන ගැන කතා කළොත් අපි 2022 වර්ෂයේ වගේ අපි රටේ ආර්ථික ප්‍රශ්න තිබුණා. ඒ වෙලාවේ අපි කොහොමද මේ වැවිලි ශේෂ්ත්‍රය තියෙන ගැටලු විසඳාගෙන අපිට මුල්‍යමය වශයෙන් ලොකු අර්බුදයක රටම හිටියා. ඒ වෙලාවේ අපි නව මානයන් ඔස්සේ කොහොමද අපි වැවිලි ශේෂ්ත්‍රය දියුණු කරන්න කියන කතිකාවතේ ඉන්නකොට අපිට පෙනුණු එක මානයක් තමයි මේ පෞද්ගලික අංශය සමග එකතු වෙලා අපිට මේ අපේ තේ ශේෂ්ත්‍රය නැත්නම් වැවිලි ශේෂ්ත්‍රය නගා සිටවන්නට පුළුවන් කියන එක. ඒ ඔස්සේ තමයි අපි පෞද්ගලික අංශය සමග අත්වැල් බැඳගත්තේ. ඉතින් CIC වැඩසටහනත් ඒ විදිහට ආරම්භ කරපු වැඩසටහනක්. මේ වැඩසටහන ගැන කතා කළොත් අපි ගාල්ලමාතර රත්නපුර කියන දිස්ත්‍රික්කවල මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. ගෝවීන් 4000ක් නායකයන් 200ක් අපි පුහුණු කරලා තියෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනයේත් මේවර තේමාව කාන්තාව සවිබල ගැන්වීම. මේ නායකයන් අතර 230ක් අපේ කාන්තාවන්. ඒත් එක්කම අපේ ගෝවීන් 4000න් 40ක් විතර කියන්නේ ඉඩම් හිමිකාරත්වයේ තියෙන කාන්තාවන්ට. එතකොට මේ වැඩසටහන ගැන කතා කළොත් වැඩසටහනේ අපි මේ මාසයේ අවසානයේදී අපි මේකේ කියන්නේ හොඳටම කරන අය තෝරලා සහතික දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මම හිතන්නේ මේ වැඩසටහනේ මේ 4000ම ජයග්‍රහණය කරලා තියෙනවා. ඔවුන්ගේ ඵලදාව 130කින් වැඩි වෙලා තියෙනවා කියන්නේ සියලු දෙනාම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒතර මේ වැඩසටහන ගැන කතා කළොත් අපි අපේ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවා. අපි ගෝවීන් නායකයන් හැටියට සවිබල ගන්වලා තියෙන. ඒ වගේම ගෝවීන් තමන්ගේ වත්තේ ප්‍රොඩක්ෂන් එක
කොහොමද වැඩි කරගන්නේ කියන තැනට ගොවීන් ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඒ වගේම CIC කෘෂි ව්‍යාපාරයේ කළමනාකරන අධ්‍යක්ෂතුමා තමයි වරුණ මහත්මයා ඔබතුමා. දැන් ඉතිහාසයේ පුරාම ගත්තොත් CIC කෘෂි ව්‍යාපාර මම හිතන්නේ ජාතික වැඩසටහන් වල පෙර ගමන්කරු ලෙස අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ශූර ගොවියා, CIC මනුස්සකම, මහවැලි මහ ගොවියා වගේ වැඩසටහන් මම හිතන්නේ ගොවි ජනතාවට මම හිතන්නේ බොහොම සමීප වුණු වැඩසටහන්. ඒ වගේම තමයි මම හිතන්නේ රටේ තේවගාවට රටක් විදිහට මේ වගේ ඒකාබද්ධ වැඩසටහනක් කරන්නේ සමහරට පළවෙනි වතාවට වෙන්නත් පුළුවන්. දැන් රටේ කෘෂි ව්‍යාපාරයේ ප්‍රමුඛයා විදිහට මේ කරපු ආයෝජනය ගැන ආපහු හැරිලා බැලුවොත් ඔබතුමාට මොකද හිතෙන්නේ? සුති අතරම මේ කරපු ආයෝජනය ගැන මම හුඟක් සතුටු වෙනවා. චුට්ටක් ඉතිහාසයට ගියොත් අතර අපි පුද්ගලික සමාගමක් අපි ප්‍රමුඛවම අපේ කාර්යය උනේ දැන්ට ඇත්තට දශක දෙකකට විතර කලින් මේ යෙදවුම් ගොවින්ට සපයන එක පොහොර රසායනික ද්‍රව්‍ය බීජ වර්ග ඉතින් නමුත් අපිට තේරුණා මේ අපි මං හිතන්නේ මේ වෙළඳාමෙන් ඒ කාර්යන් ටිකක් ඔබට ගියොත් හොඳයි කියලා මොකද ඇත්තට ඉස්සර ගොඩක් දැන් දශක දෙකකට විතර කලින් අපි කරේ ගොඩක් වෙලාට අපේ යෙදවුම් ගිහිල්ලා අපේ පුද්ගලික අලෙවි නියෝජිතවරුන්ට බාර දීලා අපි එනවා. ඉතින් එහාට ඇත්තටම අපේ ලොකු කාර්යභාරයක් සිද්ධ වුණේ නැහැ. නමුත් අපි දැක්කා මේ විශේෂයෙන් මේ ගොවිතැන කියන්නේ පාර්ශවකරුවන් ගොඩක් සම්බන්ධ වෙන තැනක්. ඉතින් ඒකෙන් විශේෂයෙන් රාජ්‍ය අංශයේ තමයි තාක්ෂණය තියෙන්නේ. උන් තමයි තාක්ෂණය සපයන්නේ. ඉතින් අපි හිතුවා මේ වෙළඳාමට අමතරව අපිත් කුඩා හෝ මේ තාක්ෂණ කණ්ඩායමක් අපි ගොඩනගන්න ඕන කියලා. ඒ අනුව ප්‍රධාන භෝග කීපයක් තේ, පොල්, රබර්, වී ඒ වගේ වට කුඩා කණ්ඩායම් අපි මේ වෙළඳාමට අමතරව මාකටිං ටීම් එකට අමතරව ඇත්තට ඩෙවලොප්මන්ට් ටීම් එකකුත් අපි හැදුවා. ඉතින් ඒකත් එක්ක අපි ගොවින් අතරට ගියා. ගිහිල්ලා උන් එක්ක කතා කරලා උන්ගේ මේ හදා බැලීම් උන්ගේ අත්දැකීම් හදා බෙදාගෙන අපි කටයුතු කළා. ඒකට ඇත්තට පිටුවහලක් වුණා. අපි දැනට මේ ඒවත් ඇත්තට රජයේ සතු ගොවිපළවල් දීර්ඝකාලීන පදුනමක් මත අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේත් අපි ගොඩක් පරීක්ෂණ කළා අපේ මට්ටමින්. විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තේ පරීක්ෂණ ආයතනය වගේ සහයෝගය අපි හැමතිස්සෙම ලබාගෙන. ඉතින් අපිට හිතුණා මේ අපි තනියම මේක යනවට වඩා අපි ටිකක් එකතු වෙලා යම් වැඩසටහනක් කරොත් මේක සාර්ථක වෙයි කියලා. ඒ අනුව තමයි මේ වැඩසටහන ඇතර අපි මේ තේ පරීක්ෂණ ආයතනයත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියත් ඒ වගේම අමාත්‍යාංශයේ උපදෙස් මත අපි ක්‍රියාත්මක කළා. හොඳයි. ඒ වගේම දැන් සමන් රත්නායක මහත්තයා ඔබතුමා තමයි තේ වතු සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියතුමා. එතකොට දැන් මේ CIC වගේම කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මම හිතන්නේ ශ්‍රේෂ්ඨ මෙහෙයුම් යාන්ත්‍රණයේදී මිල කළ නොහැකි දායකත්වයක් මම හිතන්නේ මේ වැඩසටහනට ලබා දුන්නා. දැන් සංඛ්‍යාලේඛන මම හිතන්නේ ඔබ සතුව තියෙනවද මේ වැඩසටහනේ ඇත්තටම මිනිස්සුන්ගේ දලු වැඩි වුණාද මේක සාර්ථකද කියන එක පිළිබඳව මම හිතන්නේ ජනතාවත් බලාගෙන ඉන්නවා මේ වෙලාවේ. මොකක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? බොහොම ස්තුතියි අපිට ආරාධනා කිරීම සම්බන්ධව. ඔව් අපිට සත්‍ය වශයෙන්ම මේවා මේ වැඩසටහන තුළ සංඛ්‍යාත්මක වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳ තොරතුරු රාශියක් තියෙනවා. අපි කොවින් 4000ක් එක්ක ගාල්ල මාතර රත්නපුර මේ ව්‍යාපෘතිය දියත් කරා. ඒකේ පොකුරු කණ්ඩායම් 200ක් ඉන්නවා. ඉතින් මේ ගොවියෝ ඔක්කොමත් එක්ක අපි කරේ ගිහිල්ලා තේ පරීක්ෂණ ආයතනයෙන් අපිට දීලා තියෙන යහපත් කෘෂිකාර්මික පිළිවෙත්. ඒවා අනිවාර්යෙන් කරන්න ඕනේ. එකක් තමයි අපේ රටේ තේ කියන්නේ ලෝකයේම ජනප්‍රිය පියෝ සිලොන් ටී කියන සන්නාමය. මේ සන්නාමය රැක ගන්න නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් තුළ හොඳ නිෂ්පාදනයක් කළ යුතුමයි. අපිට හැමදාම මිලක් ලැබුණෙත් ඉදිරියට ලැබෙන්නෙත් ඒකේ ගුණාත්මය මත. ඒ අපි රැකගත යුතුයි. ඒ නිසා අපි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වශයෙන් කල්පනා කරා අපිට කුඩා තේ වතු හිමියන් ඉන්නවා 4,50,000කට අධික ප්‍රමාණයක්. මේගොල්ලන්ගේ ඉඩම් වල ඵලදායීතාවය ඉහළ නංවන්න ඕන, දළු ප්‍රමිතිය ඉහළ නංවන්න ඕන. ඒකේ වගකීම තියෙන්නේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට. ඒ වගකීම අපි දරන අතර මේ තෝරගත්ත ඉඩම් 4,000 විශේෂයෙන් අර කියෝ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් තුලට අනුගත කරලා ඒ තුල ඵලදායීතාවය ඉහළ නංවන්න තමයි අපි උත්සාහ කළේ. ඇත්ත වශයෙන්ම අපිට සතුටුයි මේ අවස්ථාවේ අවුරුදු 1.5කට පස්සේ අපි නැවත සමීක්ෂණ රාශියක් ඉඩම් වල කරලා බැලුවා. ඒකේ ප්‍රතිඵල අනුව 25%ක 30ක දළු අස්වැන්නේ වැඩිවීමක් තියෙනවා. නමුත් සමහර ඉඩම් අපිට හම්බුණා 50%කට එහා පැති දළු අස්වැන්න වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ අපේ දැනට තියෙන ඉඩම් වලින් ඵලදායීතාවය නැත්නම් දළු අස්වැන්න වැඩි කරන්න විභවයක් තියෙනවා කියන එක අපි අඳුරගත්තා. ඒ විභවය ඉලක්කමින් අපිට කියන්න පුළුවන් තත්ත්වයට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දළු ප්‍රමිතිය සෑහෙන මට්ටමකට ඉහළ නංවන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මේකේ අපිට හැමදාම ව්‍යාප්ති සේවයට තිබිච්ච අභියෝගයක් තමයි මේ කරන දේවල් කොහොමද අපි
මෙෂර් කරන්නේ නැත්නම් කොහොමද අපි මේක ගණනය කරන්නේ කියලා නිසා ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒකට අපිට උත්තරයක් තියෙනවා. සාමාන්‍ය 25%ක 30ක වගේ දළු අස්වැන්නේ වැඩිවීමක් තියෙනවා. ඒ වගේම මේ ඉඩම් වල ඒගොල්ලන්ගේ දළු අස්වැන්නේ වැඩිවීම ප්‍රමිතියේ වැඩිවීම මිලෙන් පෙන්නලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔබතුමිය අහලා ඇති දැන් ওই ගාල්ල මාතර රත්නපුර ප්‍රදේශවල වල අමුදළු කිලෝ එකකට සාමාන්‍යයෙන් දැන් ගෙවන්නේ රුපියල් 200ක් 210ක් වගේ මිලක්. හැබැයි මෙන්න මේ ඉඩම් වල සපයන දළු වල ප්‍රමිතිය සහ ඒ දළු ගුණාත්මය ඉහළ නැංවීම තුළ ඒගොල්ලන්ට අමතර මිලක් ලැබිලා තියෙනවා. සමහර තැන්වල රුපියල් 20ක 30ක වගේ අමතර මිලක් කර්මාන්තශාලාවෙන් ගෙවලා තියෙනවා හොඳ දළු කියලා. නමුත් අපි එතනින් සෑයීමකටපත් වෙන්නේ නැත. අපි ඉදිරියට යා යුතුයි. ඒතකොට එකක් එයාගේ දළු ප්‍රමාණයේ වැඩිවීමක් තියෙන සංඛ්‍යාත්මකව ඒ වගේම ඒක මිලෙහි වැඩිවීමකින් පෙන්වලා තියෙන. ඒ ඇත්තටම කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ආදායම වැඩි කරගන්න. ඒ වගේ අපිට අවශ්‍ය වෙන්නේ රටක් හැටියට හොඳ නිෂ්පාදනයක් කරලා ඒක ලෝක වෙළඳපොළට යවලා ඒකෙන් වැඩි ඩොලර් ප්‍රමාණයක් ගේන නිසා සංඛ්‍යාත්මක දත්තත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. අනිවාර්යෙන්ම. දැන් මගේ ළඟින් මෙන්න තරංගනී මහත්මිය දැන් මට ඔබතුමියගෙන් අහන්නනේ මෙහෙම දෙයක්. දැන් රටේ තේ වගාවේ මම හිතන්නේ ඉදිරි දිශානතිය අනිවාර්යෙන්ම වැදගත්. ඒක පෙළගස්වද්දී මේ දල්ලකින් වෙනසක් වැඩසටහන මම හිතන්නේ උගත් පාඩම් අපිට බොහොමයක් ලැබිලා තියෙනවා කියලා මේ වෙන විටත් ඔබත් දන්නවා. දැන් ඒ උගත් පාඩම් මොනවද කියලා මම ඔබතුමියගෙන් අහුවොත්. උගත් පාඩම් ගොඩක් තියෙන එකක් තමයි අපි ගත්තොත් ඇත්තටම මේ වැඩසටහන හරහා අපි ගොවීන්ගේ කියන්නේ මූල්‍යමය වශයෙන් ඔවුන්ගේ ආදායම වැඩි කිරීම පමණක් නෙවෙයි ඔවුන්ගේ දැනුම කුසලතාවය අනාකල්ප සංවර්ධනය ඒත් එක්කම සදාචාරය වැඩි කරන්න කියන්නේ සමාජමය වශයෙන් කොහොමද යාලා අනිත් අයත් එක්ක වැඩ කරන්න කියන පාඩමක් අපි ලබාගෙන තියෙනවා. මම හිතන්නේ ඒක තමයි අපි ඒ කියන්නේ අපි පොහොසත් වෙන්න ඕනි මුල්‍යමය වශයෙන් විතරක් නෙවෙයි පුද්ගලයන් හැටියටත් පොහොසත් වෙන්න ඕනි කියන එක පාඩමක්. ඒත් එක්කම මේකෙදි අපි නායකයන් 200ක් පුහුණු කළා. මම හිතන්නේ ඒකත් හොඳ පාඩමක්. ඒ කියන්නේ නායකයෙක් වෙන්න ඕනි ඇත්තටම මේ තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කරන අවශ්‍ය මඟ පෙන්වීම දෙන සහයෝගයෙන් වැඩ කරන කණ්ඩායමක් හැටියට වැඩ කරන්නේ කොහොමද කියන නායකත්වයේ මේ 200 දෙනා ලබා දීලා තිනවා. ඒක එක පාඩමක්. ඒත් එක්කම අපි කොහොමද රජය තනියම කරන්නේ නැතුව අපි රාජ්‍ය පෞද්ගලික සහ ජනතාව එක්ක තුළ කොහොමද වැඩ කරන්නේ කියන පාඩම අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම මේ public private people partnership කියන එක පටන් ගන්නකොට අපිට මේ ඒක කොහොමද කරගෙන යන්නේ කියන එක ගැන තිබුණේ පොඩි දැනුමක්. නමුත් අද වෙනකොට අපිට ඒක තව පාඩමක් කියලා දෙන්න තරම් අපි දැනුවත් වෙලා තියෙනවා. අපි දන්නවා දැන් කොහොමද මේක කරන්න කියලා. අනිත් ආයතන වලට අනිත් අමාත්‍යාංශ වලට අවශ්‍ය පාඩම ලබා දෙන්න පුළුවන් තරමකට අපි දැනුවත් වෙලා තියෙනවා. මෙතන අපි ලබාගත් පාඩම් ඒවා. ඒත් එක්කම අපි කොහොමද පෞද්ගලික අංශයත් එක්ක අපේ රට සංවර්ධනය කරන විශේෂයෙන්ම වැවිලි ශාස්ත්‍රය සංවර්ධනය කරන්නට රජයේ පමණක් නෙවෙයි පෞද්ගලික අංශයේ මහ ජනතාව සමග එකතු වෙලා කොහොමද කරන්න කියන පාඩම් ටික අපි ලබාගෙන තියෙනවා. මම හිතන්නේ අපි අමාත්‍යාංශ හැටියට මේ වන විට පස් අවුරුදු සැලසුමක් කියන්නේ උපාය මාර්ගික සැලසුමක් සකස් කරලා තියෙනවා. ඒකෙදි අපි 2029 වර්ෂයේ වෙනකොට අපේ තේ නිෂ්පාදනය දැනට තියෙන්නේ 262ක් ගිය අවුරුද්දේ. ඉතින් අපි 2029 වර්ෂය වෙනකොට මේ නිෂ්පාදනය මිලියන් කිලෝග්‍රෑම්ස් 400 දක්වා වැඩි කරන්නටත් අපනයන ආදායම ඩොලර් බිලියන 2.5කට වැඩි කරගන්නටත් ඉලක්ක ප්‍රධාන වශයෙන් අපි දෙකක් හඳුනාගෙන තියෙනවා. ඒ සඳහා උපාය මාර්ගික සැලැස්මක් අපි සකස් කරලා තියෙනවා. ඒතර මේ ඉගෙනගත්ත පාඩම් නැත්නම් ලෙසන්ස් මේ උපාය මාර්ගික සැලැස්මේදී අපි යොදාගෙන තියෙනවා. ඉතින් අපි හිතනවා අපිට එකතු වුණොත් කියන්නේ රජයේ පමණක් නෙවෙයි රජයේ ආයතන පමණක් නෙවෙයි සියලු දෙනාම එකතු වුණොත් හවුල්කාරීත්වයෙන් හොඳ ගමනක් යන්නට පුළුවන් කියන පාඩම තමයි මම හිතන්නේ අපි ගත්ත හොඳම ලොකුම පාඩම. හොඳයි පැහැදිලි උත්තරයක් අපිට ලැබුණා කියලා මම විශ්වාස කරනවා. දැන් කළමනාකර අධ්‍යක්ෂකතුමා පැත්තට යමු වෙන කැමති. දැන් අතරම අධ්‍යක්ෂකතුමනි දැන් මේ අපේ සමාජයේ ගොඩක් මිනිස්සු මේ නිකන් දෙනකන් බලාගෙන ඉන්නවා. දැන් එහෙම ආකල්ප මම හිතන්නේ මුල් බැසගෙන තියෙන පරිසරයක තමයි අපි මේ ඉන්නේ. දැන් හැබැයි මේ වැඩසටහනේ තේ ගොවියෙක් එක්ක මම හිතන්නේ හරියට මහන්සි වෙලා දේවල් කරලා තියෙනවා. මොකද නිලධාරීන් මම හිතන්නේ ගොවියොත් සමග සම්බන්ධ වෙලා ඒ සාමූහිකත්වයේ බොහොම අපිට පේනවා මේ වැඩසටහන තුලදී. මට දැනගන්න පුළුවන් ඔබතුමාගෙන් දැන් මේ නිෂ්පාදන ඵලදායීත්වය ඉහළට ඔසවලා මේ ගොවියාගේ අත්මිට සරු කරලා ඔබේ නිලධාරීන් මේ අරගෙන තියෙන දේවල් පිළිබඳව මේ අත්කරගෙන තියෙන මේ ජයග්‍රහණය පිළිබඳව කොයි විදිහටද ඔබේ නිලධාරීන් ඔබව දැනුවත් කරලා තියෙන්නේ මේ වෙද්දී? ඇත්තටම අපේ නිලධාරීන් විතර නෙවෙයි මේක ඒකාබද්ධ වැඩසටහන. මේක කුඩා තේවතු සංවර්ධන අධිකාරීන් නිලධාරීන් සහ අපේ නිලධාරීන් එකට ගිහිල්ලා කරපු වැඩසටහනක්. ඉතින් ඇත්තටම අර ඔබතුමී කිව්වාගේ අර හුඟක්
ඒක ඇත්තට තේ වලට විතරක් නෙමෙයි අනිත් මේකේ අර එක්තරා අර විසම චක්‍රයකට වගේ කොටු වෙලා ඉන්නෝ ගොවින් මොකද දැන් තේ ගත්තොත් දලු අස්වැන්න අඩු වුණාම උන්ගේ ආදායම අඩුයි ආදායම අඩු වුණා ආයෝජනය අඩුයි ආයෝජන අඩු ආයිද අස්වැන්න අඩුයි වගේ ඉතින් මේක කොයි හරි තැනකින් කඩන්න ඕන ඒක තමයි ඇත්තට අපි මේ සාමූහයක් විදියට අපි ගිහිල්ලා කළේ ඒ කියන්නේ අපි ගිහිල්ලා බැලුවා මූලික සමීක්ෂණේ මොනවද වුන් කරන මේ ක්ෂේත්‍ර කටයුතු වල අපි හඳුනාගත්තා මේ මම හිතන අංශ 5ක් විතර මම සමන් මහත්මයෙක් කියයි. එතකොට ඒව තමයි අපි ගිහිල්ලා මේ ආමන්ත්‍රණය කළේ. ඉතින් ඇත්තට මේක මේ ඒක ආමන්ත්‍රණය කරපුවාම ඇත්තට දැන් උන්ටම පේනවා ඒ කරන වැඩ අතරින්ම මේක අස්වැන්නේ ඉහළට ඔසවන්න පුළුවන් කියන මේ ආත්ම විශ්වාසය උන්ටම ලැබිලා තියෙනවා. ඒක තමයි මේ වැඩසටහන ඇත්තටම අපි මේ බලාපොරොත්තු වෙච්ච දේ ඒ අයුරෙන්ම 100ට මම හිතන්නේ 90ක් 100ක් විතර සාර්ථක වෙලා තියෙනවා. බොහොම හරිම සතුටුයි ඒක. බොහොම සතුටුයි මොකද විශේෂයෙන් රාජ්‍යාංශයත් පුද්ගලිකන්ට එකට වැඩ කරන එක සමානලට එච්චර ලේසි නෑ. මොකද අපි නමුත් මේ වැඩසටහනේ අපි පෙන්නලා තියෙනවා මේක කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් ලැබෙන ශක්තිය තනි යනවට වඩා ඊට යෝධ ශක්තියක් කියලා. හොඳයි. දැන් සමන් මහත්මයාගේ පැත්තට යමු වෙන කැමතියි. දැන් මේ වැඩසටහනත් එක්ක මම හිතන්නේ ලංකාවේ තේ වගා කරන මිනිස්සු තමන්ගේ අනාගතය දිහා මම හිතන්නේ අලුත් කෝණයකින් අලුත් ආඩම්බරයකින් බලන්න පුරුදු වෙලා ඉන්නවා කියලා මම හිතනවා. සමන් මහත්තයා දැන් මේකේ ඊළඟ අධීර මොන වගේ වේද? දැන් කොහොමද මේ ගොවියා ඊළඟ පියවර තබන්නේ? කොයි ආකාරයෙන්ද? ඔව් ඇත්තටම අපි මේ වැඩසටහන පටන් ගන්නකොටම මේකට නමක් දැම්මා. දල්ලකින් වෙනසක් කතා කරන ඉඩම් කියලා. අපිට අවශ්‍ය කරලා තිබුණා අපි නෙමෙයි ඉඩම තමයි කතා කරන්න ඕනේ කියලා. මොකද අපේ ව්‍යාප්ති අංශය ගත්තොත් අපිට සාමාන්‍යයෙන් අපේ කුඩා තේවා සංගදන අධිකාරිය සතුව අපේ ප්‍රාදේශීය කාර්යාල 8ක් තියෙනවා. මේක නියෝජනය කරමින් 160කට ආසන්න කණ්ඩායමක් ඉන්නේ. නමුත් 4,50,000කට එහා තියෙන කුඩා තේවතු හිමියන්ට ව්‍යාප්ති සේවය ලබා දෙන්න මේ පිරිස ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තේ පරීක්ෂණ ආයතනයටත් තියෙන ඉතාම සීමිත නිලධාරීන් පිරිසක්. එහෙම කියලා අපිට මේ අපේ ගොවීන්ට යන තාක්ෂණික කරුණු ටික අතපසු කරන්න බෑ. නිසා අපි හිතුවා එක විකල්ප. ඉතින් මේක තුල අපි කරපු දේ තමයි ඉඩම් ටික හදන එක. ඒ වගේම ගොවි නායකයෝ පුහුණු කරන එක. ඒතර ඉඩම් 4,000ක් දැන් කතා කරන්න පටන් අරන් තියනවා කියන්නේ අපිටත් ව්‍යාප්ති සේවයටත් පහසුයි. ඒ ගමේ ඒ අවට ඉන්න මිනිස්සු මේ ඉඩම දිහා බලලා මේකේ දළු අස්වැන්න වැඩි වෙලා තියෙනවා. හොඳ මිලක් ලැබෙනවා. ඒ වගේම සමහර අයගේ විවිධ මත තිබ්බා මේ දළු වැඩි කරන්න නම් පොහොර තමයි නැත්නම් මොන හරි දෙයක් දැම්මොත් තමයි කියන අපිට මේ මතය බිඳින්න පුළුවන් වුණා. ඒ නිසා අපි ඇත්තටම කතා කරන ඉඩම් බවට පත් කළා. ඒ තුල මිනිසුන්ට බලාපොරොත්තුවක් දුන්නා. ඒ වගේම අපි ඊළඟ අධීර වශයෙන් මේ තෝරගත්ත කණ්ඩායමත් ගොවි නායකයෝ තවදුරටත් තරන් ගිහිල්ලා කර්මාන්ත ශාලාව පාදක කරගෙන කර්මාන්ත ශාලාවට දැන් අභියෝගයක් දීලා තියෙනවා. අපි ඉඩම් ටික හදාගෙන යනවා. ඉඩමේ දළු ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. දළු ප්‍රමිතිය වැඩි කරලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවට තියෙනවා. ඒකට නිසි මිලක් ලබා දීලා දෙකොල්ලම ජයග්‍රහණය කරන තත්ත්වයට ගෙන අපි රටක් හැටියට මම හිතනවා කර්මාන්ත ශාලාවත් එකඟ කරගෙන ඊළඟ අධීරයට යන්න සෝදානමින් ඉන්නේ. හොඳයි. අවසාන වශයෙන් මට අහන්න ඕනේ දැන් වරුණ මහත්මයාගෙන්. දැන් මම හිතන්නේ අවුරුදු 1මාරක මහන්සියේ ප්‍රතිඵලය මම හිතන්නේ ගොවි රජවරුන් නෙලා ගන්න තමයි මේ මැයි මාසේ 27 වෙනිදා සූදානම්ෙන් ඉන්නේ. මම හිතන්නේ මේ ජාතික සම්මාන ප්‍රදානෝත්සවය සඳහා මේ වෙද්දී බොහොම ලොකු සූදානමක් තියෙනවා කියලා නම් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් කොහොමද මේ සූදානම කියලා අද වෙද්දී? ඔය ඇත්තටම මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච සියලුම දෙනා ගෙන් අඩු ගානේ අපි ඔක්කොම ගොවින් 4,000ක් අපිට ගේන්න බැරි වෙයි. නමුත් ඒකේ යම් කිසි නියෝජනයක් ගෙනල්ලා ඒ වගේම කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ඒ වගේම විශ්වවිද්‍යාල දෙකක් සම්බන්ධ වුණා. ඒ වගේම අපේ වැබිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඒ නිලධාරීන් සහ ගොවි කණ්ඩායම් නායකයින් අගැයීමට අපි වැඩසටහනක් සම්පාදනය කරලා තියෙනවා. මේ මාසේ 27 වෙනිදා BMICH ආයතනයේ 2:30 ඉඳලා අපි පටන් ගන්නවා මේ වැඩසටහන. වැවිලි කර්මාන්ත ගරු එතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍යාංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඉතින් එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනට දායකත්වයේ දුන් අය වගේම මේ වැඩසටහන ඇත්තටම අපි නිකන් මේ ජවයක් දෙන්න තරඟකාරී තරඟයක් වගේ පවත්වගෙන ඒ තරඟ වලින් ජයග්‍රහණය කරපු ඇත්තටම මේ සියලු දෙනා ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් වුන් අගැයීමේ වැඩසටහනක් 27 වෙනිදා
ක්‍රියාත්මක වෙනවා. හොඳයි. ඉතින් අපි ඔබව දැනුවත් කරා දැල්ලකීම් වෙනසක් වැඩසටහන මම හිතන්නේ අවසාන දවසේ තියෙන්නේ මැයි මාසේ 27. ඉතින් මේ සියලුම කටයුතු මේ අවුරුදු එකමාරක් පුරාවටම මේ සියලුම කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වුණා වගේ අවසාන මේ ප්‍රධානෝත්සවයත් සම්මාන ප්‍රධානෝත්සවයත් සාර්ථක වෙන්න කියලා අපි ස්වන්වානි අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබව දැනුවත් කරන්නට අද අපේ මැදිරියට පැමිණි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය තරංගිනී වික්‍රමසිංහ මැතිණියටත් ඒ වගේම CIC කෘෂි ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක වරුණ මදවනාරච්චි මහත්මයාටත් ඒ වගේම කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන් රත්නායක මහත්මයාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද අපේ මැදිරියට පැමිණියට ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන ආයිබෝන් කියලා සමුදෙනවා. හොඳයි මේ සූදානම ජයග්‍රාහී බදාදා කෙටි විරාමයක් ලබා ගන්නට. ආයුබෝවන් ශ්‍රී ලංකා